එනකොට ගරු ජනාධිපතිතුමනි අපිට ඉනින් ඇදලා දැල ගන්න බෑ. අපේ ගොඩ ගලට දැල යනවා. දැල කැඩෙනවා. අර වින්ච් යන්ත්‍රයක් තියෙනවා නම් ගලට යන එක හරි අපිට ඇදලා ගන්න පුළුවන්. එක දැල් පාඩුවක් දාලා ගරු ජනාධිපතිතුමනි සමහර දාට අපි රුපියල් 200යි 300යි සේවක පඩියේ. අපි දැල් පාඩුවක් දෙකක් වඩ කරගත්ත රුපියල් 1000ක් 1500ක් දවසට කවර් කර ගන්නවා සමහර දාට. කොම බැලුවා මම කියන්නේ ඕගොල්ලන්ගේ ජීවන තත්ත්වය, කර්මාන්තේ තියෙන විදිය, දැල් පාඩුවක් හදින කෙනාට ගෙවන විදිය, දැල් පාඩුව හදනකොට ඉස්සරළම මාළු ප්‍රමාණය මෙච්චරයි කියලා මිල තීරණය කරලා බෙදෙන විදිය. දැන් සමහර වෙලාවට මාළු ගන්න එක්කෙනා දැලේ අයිති කෙනාම වෙලක් තියෙනවා. එහෙමත් වෙලා තියෙනවනේ. හරි ඒ නිසා වෙච්ච අසාධාරණ මේ ඔක්කොම ටිකක් අපි බැලුවා මෙතන ඇති වෙලා තියෙන ප්‍රශ්නේ ගැන නොසලකා හැරලා නැහැ. ඉල්ලීම තියෙන මෙච්චරයි ඕගොල්ලන්ගෙන්. අපි తాවකාලිකව නතර කරනවා. විධිමත් ක්‍රමයක් අනුව ඕගොල්ලන් එක සාකච්ඡා කරලා තාක්ෂණය මම කියන්නේ වින්චිද ට්‍රැක්ටර්ද කියන්නේ. නමුත් තාක්ෂණය මාදල් කර්මාන්තයට ගේන්නේ කොහොමද කියලා එකඟතාවයකට එනවා.